හරි අපි බලමු 40 වෙනි ප්‍රශ්නය. මේක කියන අභ්‍යන්තර දහන එන්ජිමක සම්පීඩන අනුපාතය 11:91 කියලා. එතකොට අපි දන්නවා දහන කුටීරයක් ගත්තට පස්සේ මේ දහන කුටීරේ පිස්ටන් එක චලිතය වන. ඒ කියන්නේ පිස්ටන් එකට ගමන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතකොට අපි ගත්තොත් මේක පිස්ටන් එක කියලා. මේ පිස්ටන් එක යන්න පුළුවන් ඉහළම සීමාවට මොකක්ද කියන්නේ? පිස්ටන් එක යන්න පුළුවන් ඉහළම සීමාවට අපි කියනවා මොකද්ද? TDC. එහෙම නැත්නම් top dead center කියලා. යන්න පුළුවන් පහළම සීමාවට අපි කියනවා මොකද්ද? BDC. එහෙම නැත්නම් bottom dead center කියලා. හරි. එතකොට මෙන්න මේ පිස්ටනේ ගත්තට පස්සේ මේක සම්පූර්ණයෙන් අදාළ ඉන්ධන වාත මිශ්‍රණය කියලා දන්නවා. එතකොට පිස්ටනේ උඩට ආවට පස්සේ මේ ආපු ඒ කියන්නේ කම්ප්‍රෙස් වෙච්ච ඉන්ධන වාත මිශ්‍රණය තියෙන්නේ කොහෙද? මෙන්න මේ කෑල්ලේ. අපි මේකට කියනවා මම මේක මාක් කරොත් මේ කෑල්ලට VH කියලා, මේ කෑල්ලට මම මාක් කරොත් VC කියලා. මේ VH එකට කියලා කියන්නේ මොකද්ද? මේ VH කියලා කියන්නේ මොකද්ද? අදාළ පිස දමන පරිමාව. පිස දමන පරිමාව. එහෙම නැත්නම් මේකට තව නමක් කියනවා අපි පහරේ පරිමාව කියලා. මොකද්ද? පහරේ පරිමාව. හරි. ඊට පස්සේ මම VC කියන එක ගත්තොත් VC කියන එකට කියන්නේ මොකද්ද? අදාළ දහන කුටීර පරිමාව. දහන කුටීර පරිමාව. එහෙම නැත්නම් මේකට තව නමක් කියනවා අපි සහන පරිමාව කියලා. හරි. සහන පරිමාව කියලා කියනවා. හරි. එතකොට මේක යටතේ අපිට දැනගන්න ඕනේ එන්ජිමක ධාරිතාව හොයන්න. එතකොට එන්ජිමක ධාරිතාව කියන්නේ මොකද්ද? එන්ජිමක ධාරිතාව ගත්තොත් මෙන්න මේ එන්ජිමක ධාරිතාව අපිට ගන්න පුළුවන් කොහොමද? අදාළ මෙන්න මේ පහරේ පරිමාව එහෙම නැත්නම් පිස දමන පරිමාව වැඩි කරන්න ඕනේ මෙන්න මේ සිලින්ඩර ගණනින්. එතකොට ඔයාලට එනවා මොකද? එන්ජිමක ධාරිතාව. හරි. එන්ජිමක ධාරිතාව හොයන්න කොහොමද? අදාළ පිස දමන පරිමාව වැඩි කරන්න ඕනේ සිලින්ඩර ගණන්. එතකොට ඔයාලට එනවා එන්ජිමක ධාරිතාව. එන්ජිමක ධාරිතාව අපි කැල්කියුලේට් කරන්නේ මොන වෑන්ද? ඝන සෙන්ටිමීටර්. එහෙම නැත්නම් අපි කියනවා කියුබික් සෙන්ටිමීටර් කියලා. හරි. එතකොට එන්ජිමක ධාරිතාව අපි කැල්කියුලේට් කරන්නේ ඔන්න ඔය විදිහට. එතකොට එන්ජිමක පරිමාව කොහොමද කැල්කියුලේට් කරන්නේ? එන්ජිමක පරිමාව කොහොමද කැල්කියුලේට් කරන්නේ? එන්ජිමක පරිමාව කියලා කියන්නේ මෙන්න මේ පිස දමන පරිමාව සහ එන්ජිමේ සහන පරිමාවයි දෙකේ එකතුව වැඩි කරන්න ඕනේ අදාළ සිලින්ඩර ගන්න. හරි. ඒ කියන්නේ මෙන්න මේ එන්ජිමක පරිමාව කියන්නේ මෙන්න මේ පිස දමන පරිමාවෙයි සහන පරිමාවෙයි දෙකේම එකතුව වැඩි කරන්න ඕනේ අදාළ සිලින්ඩර සංඛ්‍යාවෙන්. එතකොට ඔයාලට එනවා මොකද්ද? අදාළ එන්ජිමේ කොච්චර පරිමාව කොච්චර වොලියුම් එකක් තියෙනවද කියලා. හරි. එතකොට මේක හොයන්නේ එන්ජිමක පරිමාව විදිහට. ඊට පස්සේ තව එකක් අපිට හොයාගන්න තියෙන. එතකොට මේක තමයි මේ පොයින්ට් 3 වැදගත්. සූත්‍ර 3. එතකොට අපිට හොයාගන්න තියෙන මේක ඊට පස්සේ සම්පීඩන අනුපාතය. මොකද්ද? සම්පීඩන අනුපාතය. එතකොට මේකෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. සම්පීඩන අනුපාතය අපිට හොයාගන්න පුළුවන් පිස දමන පරිමාවට එකතු කරන්න ඕනේ අදාළ සහන පරිමාව බෙදන්න ඕනේ සහන පරිමාව. එතකොට ඔයාලට එනවා මොකද්ද? සම්පීඩන අනුපාතය. අපි දන්නවා බෙදීම අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්. එතකොට බලන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපිට අදාළ සම්පීඩන අනුපාතය අනුසාරයෙන් ආශ්‍රයෙන් තමයි අහලා තියෙන්නේ. එතකොට බලන්න මේක 11:91 කියලා තියෙනවා අදාළ සම්පීඩන අනුපාතය 11:91 කියන්නේ 11 බෙදීම 1. ඒ කියන්නේ මේකේ දීලා තියෙන ඊට පස්සේ සහන පරිමාව අපි යටින් දාන්නේ සහන පරිමාව 50යි කියලා. ප්‍රශ්නේ අහන්නේ පිස දමන පරිමාව කොච්චරද? ඒ කියන්නේ මේ කැල අපිට දීලා තියෙනවා මේ කැල තමයි අහන්නේ. එතකොට මේකට මම දාගත්තොත් නිකන් x කියලා දාගන්නම්කෝ දැනට. එතකොට x කියලා දාගත්තොත් කොහොමද අපිට ගන්න පුළුවන්? අදාළ x සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ එන්ජිමේ පරිමාව. ඒ කියන්නේ සහන පරිමාවේ පිස දමන පරිමාවේ දෙකේම එකතු අපිට එනවා 11 වරක් 50. හරි. 11 වරක් 50. ඕකෙන් එනවා අපිට සම්පූර්ණ මුළු පරිමාව. එතකොට මුළු පරිමාව අපි දන්නවා නම් අදාළ සහන අදාළ පිස දමන පරිමාව එකතු මේ හොයන්නේ මොකද්ද කරන්න ඕනේ? මේකේ ගුණිතයෙන් අඩු කරන්න ඕනේ. එතකොට 11 50න් වැඩි කරාට පස්සේ මට එනවා මොකද්ද? 550ක් කියලා. හරි. 550 නෙන්නේ. එතකොට 550 කියන්නේ මොකද්ද? අදාළ එන්ජිමේ පරිමාව, මුළු පරිමාව. ඒකෙන් මම අඩු කරන්න ඕනේ සහන පරිමාව. එතකොට සහන පරිමාව අඩු කරාට පස්සේ මට එනවා පිස දමන පරිමාව කීයක් කියලාද? 500යි කියුබික් සෙන්ටිමීටර්. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර්.
කියනවා. එතකොට මේ උත්තරේ ගන්න පුළුවන් 40ට පිළිතුරු අංක 4. එතකොට මෙන්න මේ සූත්‍ර තුන මතක තියාගන්න. එන්ජිමක ධාරිතාව කොහොමද ගන්නෙ? පරිමාව කොහොමද ගන්නෙ? සම්පීඩන අනුපාතය කොහොමද ගන්නෙ කියලා. එතකොට මේක අදාළ නෝට් එකක් වශයෙන් දාගන්න. එතකොට මෙතනින් මට එනවා සම්පූර්ණ මුළු පරිමාව. පටල ගන්න එපා. මුළු පරිමාව වෙන්නේ VH වලයි DC වලයි දෙකේම එකතුව. එතකොට ඒකෙන් මම අඩු කරන්න ඕනේ මොකද්ද? අදාළ සහන පරිමාව. එතකොට තමයි මට එන්නේ මොකද්ද? අදාළ එන්ජිමක මොකද්ද? අදාළ විස දමන පරිමාව. එතකොට අපිට ගන්න පුළුවන් 40 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 4 තමයි එන්නේ.